ඔබ තාම විවාහ වුණේ නැද්ද? එහෙම නැත්නම් ඔබට විවාහයක් හරියන්නේ නැද්ද? ඔබ විවාහය අසාර්ථක වෙච්ච කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔබ විවාහය ගෙනියනවා. හැබැයි ඔබේ ගෙනියන විවාහය අසාර්ථක විදිහට ගැටුම් සමගද ගෙනියන්නේ. එහෙනම් ඔබේ හදහන චුට්ටක් අතට ගන්න. මම මේ කියන ග්‍රහ පිහිටීම ඔබේ කේන්දරේ තියෙනවද කියලා චුට්ටක් බලන්න. හරි. සඳු ඉන්න තැන ඉඳන් සිකුරු එහෙමත් නැත්නම් සිකුරු ඉන්න තැන ඉඳන් එහෙම නැත්නම් ලග්නේ ඉඳන් ඔබගේ අඟහරු හෙවත් කුජ මේ කියන ග්‍රහය ඉන්නවද කියලා බලන්න. ලග්නේ ඉඳන් හෝ සඳු ඉන්න තැන ඉඳන් හෝ සිකුරු ඉන්න තැන ඉඳන් 1 2 4 7 8 12 මෙන්න මේ කියන තැන කොතනක හෝ අඟහරු පිහිටලා ඉන්නවද කියලා බලන්න. මේකට කියනවා මංගල දෝෂය, අඟහරු දෝෂය, කුජ දෝෂය, බ්‍රහ්ම දෝෂය, ඒ වගේම අංගාර දෝෂය ආදී නම් රාශියකින් මේ දෝෂය හඳුන්වනවා. මේ දෝෂය තිබුණොත් ඔය කියන ප්‍රතිඵල උදා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි හැම කේන්දරයකම නෙමෙයි. මොකද කුජ හිටපු පමණින් බය වෙන්න එපා. ඔතන දැන් එහෙනම් මගේ විවාහය අසාර්ථක වෙන්නේ මේ හේතුව හින්දා කියලා. හැබැයි මේක එක સિદ્ધාන්තයක් පමණයි. ওই දෝෂ භංග වෙන ග්‍රහ පිහිටීම් පිහිටලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැනටමත් විවාහ වෙන්න හිතන් ඉන්න කෙනාගේ කේන්දරයේ ඔය කියන දෝෂයට සාපේක්ෂව දෝෂ භංග වෙන විදියට හෝ දෝෂ සමනය වෙන විදියට ග්‍රහ පිහිටීම් පිහිටලා තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ගැටලුවක් නැහැ. හැබැයි මේක තදින්ම දෝෂයක් සහිතව තිබුණොත් ඒකාන්ත වශයෙන්ම ඔබේ විවාහය අසාර්ථක වෙනවා, ගැටුම් ඇති වෙනවා, විවාහයක් සිද්ධ වෙන්න එකට බලපෑම් තදින්ම ඇති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබේ ගෙදර 5 දෙනෙක් 4 දෙනෙක් 3 දෙනෙක් ඉන්න පුළුවන්. බලන්න මේ අයගේ කේන්දර අරගෙන. මේ කේන්දරවල ගොඩක් දුරට මේ දෝෂය තියෙනවා. ඒ නිසා වැඩිපුර දැන් අපි බොහෝ කේන්දර අධ්‍යයනය කරලා ගත්තාම මේ යෝගික බොහෝ අයගේ කේන්දරවල තියෙනවා. හැබැයි එහෙම තිබුණට මේකේ අසුබ ප්‍රතිඵල දෙන පිරිස යම් විදිහකට අඩුයි. මොකද ඒකට හේතුව දෝෂ භංග වීම ගොඩක් තියෙන හින්දා. ඒ නිසා මේ දෝෂේ ඔබේ කේන්දරේ හෝ ඔබේ ඥාතින්ගේ ඔබේ පවුලේ තියෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න විවාහ ජීවිතය සම්බන්ධව. එහෙනම් ඔබට තවත් මෙවැනි වැදගත් වූ වීඩියෝකින් අපි තවත් දවසක හමු වෙමු. පුළුවන් නම් මේ වීඩියෝ එක හොඳයි නම් ඔබේ අදහස ඒ වගේම මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා අපිව ෆලෝ කරලා සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා. මම ජ්‍යොතිෂ වේදී වාස්තු විද්‍යා උපදේශක උදය වික්‍රමසිංහ. තෙරුවන් සරණයි.